අද අපි කතා කරන්නේ හැමෝම වගේ දැන් දන්න ෆිෂ් ඔයිල් ගැන. මේ ෆිෂ් ඔයිල් තුළ ඔමෙගා 3 අඩංගුව තියෙනවා. ඔමෙගා 3 කියන්නේ අත්‍යවශ්‍ය මේද අම්ලයක්. ඔමෙගා 3 ආකාර දෙකයි. ඉන් එකක් තමයි DHA. ඩෙකොසහෙක්සනොයික් අම්ලය. මේක මිනිස් මොළය, ස්නායු පද්ධතිය සඳහා අත්‍යවශ්‍ය අම්ලයක්. දෙවැනි එක තමයි EPA අයිකොසපෙන්ටනොයික් අම්ලය. මේක ප්‍රදාහතත්වයන් අඩු කරන්න හා හෘද සෞඛ්‍යයට වැදගත් වෙනවා. මේ ෆිෂ් ඔයිල් රාත්‍රියට ගැනීම තමයි වඩාත් උචිත වෙන්නේ. ෆිෂ් ඔයිල් ගත්තාම කැප්සූල් එකක් ආකාරයට ගන්නට තිබුණත් ස්වභාවිකව කුඩා මාළුන්ගේ බහුලව පවතින දෙයක්. දෛනික අවශ්‍යතාව සපුරනවා නම් කරල් ලෙස ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් වෛද්‍යවරුන් විසින් ෆිෂ් ඔයිල් නිර්දේශ කරනවා. ඒ මාළු ආහාරයට නොගන්නා පුද්ගලයන්ට, රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩි පුද්ගලයන්ට හා හෘද රෝග සහිත පුද්ගලයන්ටයි. සම නිරෝගීව පවත්වා ගන්න සන්ධිවල නිරෝගී භාවයට, ඇසේ සහ ස්නායු පද්ධතිවල නිරෝගීතාවය වෙනුවෙන් මහත් කාර්යයක් ඉටු කරන මේ ෆිෂ් ඔයිල් මාස 3කට වැඩියෙන් ලබා ගන්නේ නම් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබා ගන්න අවශ්‍යයි. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබට සුවබර දවසක්.